පුළුවන්. يعني මේ වගේ ප්‍රශ්න දැක්කහම අර සබ්ජෙක්ට් එක හොඳට බැරි ළමයි ඒගොල්ලෝ මේවා දැක්කම ගොඩක් බය වෙනවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ Tamanට සබ්ජෙක්ට් එක බැරි නිසායි මේක බැරි කියලා. එහෙම නෑ. මේ ගාන වගේ ගණන් A level වල ඉගෙන ගන්න තියෙන අපිට කවදාවත් හම්බෙන්නේ නෑ. පේපර් එක හම්බුනොත් මිසක් පාඩමක් ඉගෙන ගන්නකොට පාඩමක් උගන්වනකොට මේ වගේ දේක් කවදාවත් එහෙම අපි කතා කරන්නේ නෑ. පේපර් වල තමයි අහුවෙන්නේ. සමහරක් වෙලාවට පේපර් වලින් අර තැන් වලත් ප්‍රශ්න දානවා නම් එහෙම අහුවෙන්න පුළුවන්. නමුත් නිකම් පාඩම උගන්වනවා කියන කිසිම පාඩමකට දාලා මේ වගේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට හම්බෙන්නේ නෑ. විෂය සම්පූර්ණයෙන්ම දන්න ළමයි ඒක දන්නවා. උදන්නවා මෙහෙම දැක්කම මේක අලුත් concept එකක්. මේවා සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන ප්‍රශ්න කරපු එකෙක් තමයි ඔක දන්නේ. දන්නවා මේක අලුත් කතාවක්. මේවා සාමාන්‍යයෙන් තියෙනනේ. එහෙනම් මේක හිතලා තමයි කරන්න ඇත්තේ. එහෙනම් හිතමු. කියලා හිතන්න ගන්න. විෂය භාගයට දන්න එක. උගලනවා මේ මේක නම් මීට කලින් දැකලා නැහැ. එහෙනම් මම දන්නේ නැති හරියෙන් තමයි මේක අහන්නේ. එහෙනම් මට මේක බෑ කියලා ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙත් නැහැ. උත්සාහ කරත් අර විශ්වාසයෙන් නෙවෙයි කරන්නේ. එහෙම තියෙනවනේ දෙකක්. يعني උත්සාහ කරන මොඩල් දෙකක් තියෙනනේ ඔයගොල්ලෝ ප්‍රශ්න. නැත්ද කියන්නේ? සමහර ප්‍රශ්න පටන් ගන්න කරන සීන් එකේ පටන් ගන්න ඒවා තියෙනවා. සමහර ඒවා අර පටන් ගත්තට ඇතුලෙන් යනවා. ඔය කිව්වට කරන්න බෑ කියලා අර එහෙම එක්කින් යන්නේ. يعني අර එහෙම ගන්තිම ඔළුව අවුල් කරගෙන පටන් ගන්න. හරි? එහෙම ඒක පුළුවන් තරම් අඩු කරගන්න. ඒක පුළුවන් තරම් අවම කරගන්න ඒ පටන් ගන්න කොන්ෆිඩන්ස් ලෙවල් එක මත ඔයා ගානේ උත්තරේ දක්වා යනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඕන තරම් වෙලා නැද්ද? ගාන හදාගෙන යනවා මැදක් යද්දි දෙනවා මේක නම් වැරදි වගේ කියලා නතර කරලා දානවා. බලද්දී එහෙම තමයි හදන්න තියෙන්නේ. තව ටිකක් කරගෙන ගියාම එනවා උත්තරේ. අර ටික වැඩි වෙලා එක්ක සුළු කිරීම ලොකෝට එනවා. ඒක සංකේත එහෙම චුට්ට වැඩි වගේ වෙනවා. මේක නම් මොකක් හරි වරද්දගෙන වගේ කියලා අවිශ්වාසයෙන් ඉන්න මැදින් වැඩේ නතර කරලා ඊළඟ ඒවාට යනවා සමහරක් වෙලා. හැබැයි බලද්දී පන්ති ඩිස්කස් කරන එකත් ඒකමයි කරන්නේ. තව චුට්ටක් කරාම උත්තරය ඇවිල්ලා. අර ඒව ඔක්කොම කොන්ෆිඩන්ස් ලෙවල් එක මත යන්නේ. හරිද? කියන්නේ ඔය ගොඩාක් දේවල් ඒක මත ඩිපෙන්ඩ් වෙනවා. විෂය දැනුමම නෙවෙයි කොන්ෆිඩන්ස් එක. කියන්නේ කරන්න මොන මෙන්ටැලිටි එකකින්ද වැඩේ නැත ගහන්නේ. දැන් සරලව කියනවා හරිද? ඕගොල්ලන්ගේ මේ A level සිලබස් එක කියන්නේ බයෝ සිලබස් එකනේ වැඩිපුරම පාඩම් කරන්න කියලා තියෙන්නේ. කියන්නේ වැඩිම කන්ටෙන්ට් එක නෙවෙයි මං කියන්නේ. ඉතින් පාඩම් කරන්න තියෙන වැඩිපුරම බයෝ සිලබස් එකේ ඔක්කොම විෂයන් අතරින්. එතකොට අනිත් සබ්ජෙක්ට් එකක් තහම පාඩම් කරන්න තියෙන කන්ටෙන්ට් එක අඩු නම් ඒවල ප්‍රැක්ටිස් කරන්න තියෙන ප්‍රමාණය වැඩි. ඒවල තමයි වැඩිම වෙලාවක් අපිට මේ විෂය කරුණු එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ ප්‍රශ්න වලට වඩා. දැන් කෙමිස්ට්‍රි වල බැලන්ස් විෂය කරුණු එක්ක ගනුදෙනු කරන්න වෙන තැන් තියෙනවා. නමුත් ඒ වගේම ගණිතමය පාර්ට් එකකුත් තියෙනවා. ෆිසික්ස් වල ටිකක් ගණිතමය පැත්තට බර වැඩි. මැත්ස් වල ගොඩක් ඒක බර වැඩි. නමුත් එතනත් ඉතින් යම් කිසි දේවල් ටිකක් තියෙනවනේ අපි කරුණු විදිහට දැනගන්න ඕන දේවල් ටිකකුත් හරි. නමුත් මේ බයෝ ගත්තාම වැඩි ප්‍රමාණය යන්නේ පාඩම් කරන්න ඕන කන්ටෙන්ට් එක. ඔය බයෝ මුළු සිලබස් එකම තියෙනවා. ඔය මුළු සිලබස් එකකම වඩා සාමාන්‍යයෙන් ඔය කැම්පස් එකක මෙඩිකල් ෆැකල්ටි එක මොඩියුල් එකක් මොඩියුල් 20 ගානකට කඩලා තියෙන්නේ. මේ එක මොඩියුල් එකක් ලොකුයි. මුළු සිලබස් එකකට වඩා එක මොඩියුල් එකක් ලොකුයි සාමාන්‍යයෙන්. හරි. ඔය මේ කැම්පස් වල ඔය මොඩියුල් එක සතියෙන් පාඩම් කරන ලකුණු 60 70 ගන්න පුළුවන් ලෙවල් එකට සමානක්. හරිද? ඒක සතියෙන් සති දෙකක් කියන්න උපරිම වශයෙන්. සති දෙකකින් විතර කියන්නේ මොඩියුල් 4ක් විතර එකට එක්සෑම් වෙනවා. ස්ටඩි ලීව් එක සති දෙකක් කියන්නේ. සමහරක් ඊට කලින් අතවත් තියෙන නෑ. සමහරක් කියන අපි වගේ උන් හරිද? කියන්නේ අපි වගේ නෙමෙයි කැම්පස් වල ඉන්න වැඩි හරියක් කිව්වොත් එහෙම තමයි. ඒ කියන්නේ උන් කැම්පස් වල කියලා ඉතින් එහෙම කැම්පස් කියන්නේ ඉතින් අර A level වගේ මුළු වෙලාවම ඉගෙන ගන්නවා අඩුයි. අන්තිම කාලෙ වෙද්දී එහෙම වෙනවා. නැද්ද අධීරාන් වලදී වෙන වැඩ එක එක්ක කැම්පස් එකේ වැඩ වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් එහෙම කවුරුත් කැම්පස් වල අර O level කාලේ වගේ තමයි. ඒ කියන්නේ ටර්ම් ටෙස්ට් එකට සතියක් දෙකක් තියලානේ O level වල ඔක්කොම දැනගන්නේ ගොඩක් කිව්. හැබැයි මැච් එකක් ගහගන්න පුළුවන් නේ මොකක් හරි. ඒ කැම්පස් පොඩි ඒ වගේ එකක් තමයි යන්නේ. කියන්නේ අර සති දෙකේ ෆුල් නැහිලා අර දිවා රාත්‍රී එහෙම 24/7 වගේ වැඩ කරලා තමයි ඒ වැඩ ටික කරලා මොකක් හරි මැච් එකක් ගහගන්නේ. ගොඩක් කියු මුලින් ඉඳන් වැඩ කරගෙන ඉන්නවා. වැඩි හරි එහෙමයි. හරි. එතකොට මේ එහෙම කරන්න පුළුවන්. හැබැයි උන්ටම A level කරන කාලේ කිව්වොත් එහෙම මේ මුළු සිලබස් එකම සතියෙන් කරන්න කියලා ඒක මාර අමාරු වැඩක් විදිහට තමයි ඒ කාලේදී ඒක ගණන් ගන්නේ. එතන වෙන්නේ අර කොන්ෆිඩන්ස් ලෙවල් එක තමයි. කියන්නේ ඇත්ත කතාව මම සරලව කියන්නේ A level බයෝ සිලබස් එක සති දෙකෙන් පාඩම් කරන්න පුළුවන්. එහෙම කරන්න එහෙම අවධානමක් හිම තියාගන්නම ඔයාලට කරන්න බෑ. ඕගොල්ලන්ට කරන්න හිතන්නවත් බෑ. හැබැයි මේ ස්ටේජ් එක පහු කරගෙන ගිහිල්ලා තව ටික කාලයක් යද්දී එහෙම කරනවා ඕගොල්ලෝ. හරි එහෙම කරනවා ඕගොල්ලෝ. හැබැයි එහෙමයි කියලා මේ වයසත් එක්ක තවදුරටත් ඕගොල්ලන්ගේ එහෙම ධාරණ හැකියාවක් එහෙම වැඩි වෙන්නේ නැහැ. අඩු වෙනවා මිසක්. හරිද? ඒ කියන්නේ තව ඉස්සරහට යද්දී දැන් මේ තියෙන්නේ උපරිමේ තමයි තියෙන්නේ. අර ඒක එහෙමයි කියලා අපිට තේරෙන්නේ අර මේ අධීර නිසා. නමුත් තියෙන කතාව තමයි එහෙම වුණත් කරන්න පුළුවන්. උන් එහෙම කරනවා.
ඉතින් ඇයි උන්ට පුළුවන් වෙලා ඕගොල්ලන්ට බැරි වෙන්නේ? මම මේකට මාර දක්ෂ මිනිස්සු විතරක් නෙමෙයි. ඇවරේජ් මට්ටමේ තමයි එහෙම කරනවා. ඒක ඕගොල්ලන්ට බැරි වෙන හේතුව තියෙනවා. ඕගොල්ලන්ට එහෙම පුරුදු නෑ. සහ ඕගොල්ලන්ට එහෙම පුළුවන් වෙයි කියලා එහෙම ලොකු විශ්වාසයක් නෑ. ඒතකොට ඕගොල්ලෝ පටන් ගන්නෙම බෑ ඉතින් මොකක් හරි කරගන්න ඕන try එකක් දෙන්න ඕන කියලා බලනවා. පිටුවක් දෙකක් කියවනවා වැඩේ අවුල් එහෙම කවදාවත් ඒ වගේ මේ පොඩි වෙලාවක් තුළ වැඩක් පටන් ගද්දි පිටුවක් දෙකක් කියවද්දි පොසිටිව් වෙන්නේ නෑ. නෙගටිව් වෙන්නේ. ගොඩක් වෙලාවට ඒකෙන්ම අපහැරලා දාන ආයි හිතන්නේවත් නෑ. අරුන්ට එහෙමනේ උන්ට පුරුදුයි. උන් දන්නවා පාඩම් කරන එක මොන වගේ දෙයක්ද කියලා. උන් දන්නවා පාඩම් කරනවා කියන්නේ එහෙම මතක හිටින දෙයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ උන් පාඩම් කරලා මතක හිටින්නේ නැති වුණාට උන්ට 7-5කට ගානක් නෑ. දැන් ඕගොල්ලන්ට පාඩම් කරලා මතක නැතිවීම එන ප්‍රශ්නයක් කියලා ඕගොල්ලෝ දකින්නේ. අවුරුදු ගානක් ජීවිතේ පාඩම් කරලා තියෙන උන් දන්නවා එහෙම පාඩම් කරාට මතක හිටින්නේ නැහැ කියලා. උන් දන්නවා පාඩම් කරද්දී ඒක හුරු වෙනවා. එච්චරයි. පාඩම් කරද්දී මතක හිටින්නේ නැහැ. මතක හිටිනවා 10%ක් 20ක්. මතක හිටින්නේ නැහැ. පාඩම් කරද්දී අපිට ඒක හුරු වෙනවා විතරයි. ඒ කියන්නේ මේ වෙලාවට පාඩම් හිටිනවා මතක හිටිනවා 7ක් විතරක් එහෙම පාඩම් නැහැ. ආයේ 110 120 තමයි මතක. ඒතකොට හැබැයි වාසිය මොකද්ද? අපි නැවත වතාවක් මේක බලද්දී අර විභාගයට කලින් දවසේ රෑ එහෙම තමයි ඒ දවස්වල නිදා ගන්න ඒ වගේ එළි වෙනකම් ඇහැරලා මුළු ඔක්කොම ටික බල්ලා තමයි විභාගයට යන්නේ. එහෙම මුළු ඔක්කොම ටික බලන්න උන්ට පුළුවන් වෙනවා අර සති දෙක තුල ඇදලා තිබ්බත් හරියට. සති දෙක තුල මේ ඔක්කොම ටික බලාගෙන ගිහිල්ලා ඒ කියන්නේ උන් දන්නව කරන්න ඕන විදිය. දැන් ඕගොල්ලෝ පාඩම් කරද්දි කීයෙන් කීයද කියන්නකෝ පැය භාගයක් ඇතුළත පාඩම් කරන ටික විනාඩි 5ක් කරන් රිවයිස් කරන්න. ඕක තමයි අංක 1 ඈ. ඔය පාඩම් කරද්දි ඒක කරන්නෙම නැති දෙයක් ඕක. විනාඩි 25ක් පාඩම් කරා නම් ඔයාලට ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන. විනාඩි 5ක් අරගෙන ඒ විනාඩි 25 මොනවද පාඩම් කරේ කියලා රිවයිස් කරන්න. ඕක කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උන් හිතන්නේ මම මේ පිටු තුන පාඩම් කරලා ඉවර කරනවා. පිටු තුන කියෙව්වට පස්සේ මොකක් තව කරන්න බෑ නැගිටලා යන්න තමයි ඕනේ වෙනවා. අර බෑ වෙනවා තව බලන්න මේ පිටු තුනේ මොනවද තිබ්බේ කියලා. ඕක තමයි ලොකුම අවුල. හරි. ඒ රිවයිස් පාර්ට් එක නැතිවීම. අර දැන් හිතන්න පිටු 10ක් කියලා බොරුවට ටාගට් එකක් තියාගෙන පිටු 10 දැන් පාඩම් කරනවා. පිටු 10 ඉවර වෙද්දි යන්න ඕනේ. මේ පිටු 10 මේ වෙනකම් මොනවද බැලුවේ කියන එක තව විනාඩි 5ක් අරගෙන කියන්නේ කාර්යක්ෂමතාවය 100%ක් විතර වෙනස් වෙනවා. කියන්නේ ඔයා අර විනාඩි පිටු 10 බලලා නැගිටලා යාමෙන් සහ පිටු 10 බලලා තව චුට්ටක් හිත එකඟ කරගෙන තව විනාඩි 5ක් අරගෙන ඒ පිටු 10 නැවත රිවයිස් කරනවා. එන ප්‍රතිඵලය දෙගුණයක් විතර වෙනස් වෙලා. හැබැයි උඹලට ඒ විනාඩි 5 ඉන්න තරම් ඩිසිප්ලින් නැහැ. ඔන්න ඔය වගේ වෙනස්කම් ටිකක් තමයි අරුංගාව තියෙන. උන්ට ඒ ඩිසිප්ලින් එක දෙනවා. උන් දන්නවා මේක කරන්න ඕන. නැත්තම් බෑ. සහ උන් එහෙම කරලා තියෙනවා. එහෙම බයකුත් නැහැ. අවුලක් නැහැ ඉතින්. එහෙම කරගෙන නැතුව උන්ට පාඩම් නැහැ. මේ පාඩම් කරලා හෙට ඇහුව උන්ට බෑ. මොකුත්. හැබැයි අර අන්තිම දවසේ රෑ එහෙම ටට්ටක් ගාලා ඉතින් දැන් බලලානේ තියෙන්නේ. ඒතකොට ඉක්මනට මතක් කරගන්න පුළුවන්. එහෙම තමයි මැච් එක ගහන්නේ. හරි. සවුන්ඩ් කොන්ෆිඩන්ස් තියෙනවා. ඒ කියන්නේ එහෙම බය වෙලා හිත ඉන්න කොන්ෆිඩන්ස් නැති වුණා මොකද්ද වෙන්නේ කියන්නේ. සෑහෙන්න හිතනවනේ මතක නැහැ බාඩ්ඩෝ යතියමට මෙහෙම කරලා වැඩක් නැහැ. ඉතින් කවදා කරන්නද මේවා දැන් අරගත් තියෙනවා මේ ඔක්කොම බැරි ඒවා ටික මතක් වෙනවා. ඊට පස්සේ අර විභාගේ කෙල වුණොත් වෙන දේවල් ටික මතක් වෙනවා. ඒ කියන්නේ බැරි වුණොත් මේ වුණොත් මේව කරන්න. එහෙම වුණොත් මම මේ වගේ තැනක ජොබ් එකකට යනවා. එහෙම වුණොත් මේව කරනවා. තමන්ගේ අනාගතය ඔයවට උඹලට යනවා දවසෙන් භාගයක් විතර ඕට යනවා. හරි. එක්ක ඔක්කොම අතල්ලා නිදා ගන්නවා. කියන වැඩ වැඩි කියලා දෙන ඔක්කොම තමල ගන්න නිදා ගන්න. ඒක තමයි මාර වැඩ ගොඩක් තියෙන්නේ. මම යනවා නිදා ගන්න කියලා නිදා ගන්න. වැඩ ඉවර වෙයි වගේ නිකන් අර එහෙම එක් කියන. නැත්තම් ෆෝන් එක ගන්නවා විනාඩි 2-3ක් කලලා කල්පනා කරනවා මොනාරි කල්පනා කරලා ඔළුව එහෙම ගිහලා ෆෝන් එක අතේ ඒක පැයක් විතර නම් ඔන්න ওই ටික තමයි නැත්තේ අරුන්ගාව. එච්චර තමයි. හරි. නැත්තම් ඕගොල්ලන්ගේ මේ තියෙන සිලබස් එක මම කියන්නේ නෑ දැන් මේ වගේ ඒවා A level ළමයින්ට කරන්න අමාරුයි. නමුත් ඇත්ත කතාව ඕගොල්ලන්ගේ සිලබස් තුන සති තුනකින් වගේ කරන්න. හරි. අර level එකට හැදිච්ච කොට ඔයාලගේ සිලබස් තුන සති දෙක තුනකින් කරන්න පුළුවන්. එහෙම කරන්නේ උන් ඉන්නවා. කරලා කියන්නේ ලකුණු 90 80 ගන්න බෑ. 60 70ක් නම් ගන්න පුළුවන්. ඒ වගේ 90 ගණන් ඒකෙට යන්න බැරි වෙයි. අර ගේමක් ගහගන්න මොකක් කර කරගන්න පුළුවන්.
ඕක නැද්ද කියලා ඒ ලෙවල් ඉවර වෙච්ච එකකින් කැම්පස් යන ඕන එකකින් අහන්න උන් කියයි මේ ඒ ලෙවල් මොනවද කියලා හිතනවා ඒ ලෙවල් සිලබස් එක මේකේ සතියක් විතර කියලා. ඇත්තටම එහෙමයි. හරි. ඒ නිසා මේ කියන්නේ ඔයගොල්ලෝ මේක ඉවරලා එහෙම තැනකට යන්න එහෙම බය වෙන්න එපා. එතන පුළුවන් වෙනවා. ඉබේ පුළුවන් වෙන්නේ අර කන්ෆිඩන්ස් ලෙවල් එකත් එක්ක. අර එහෙම එකක් තියෙන්නේ මේ. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට හිතනවට වඩා කරන්න පුළුවන් වැඩේ කියන්න අර වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික හදාගන්න. එහෙම නැතුව මේ ඇත්තටම මේක මාර එකක් නෙවෙයි. අර වැඩේ කියන්නේ අපි වැඩේට යන්නෙම සමහරක් වෙලාවට බෑ වගේ මෙන්ටලිටි එකකින්. එහෙම නැතුව බැයිද පුළුවන් දවත් හිතන්න නැතුව වැඩේ කරන්න. එහෙම පාඩම් කරනවා එහෙම මතක හිටින්නේ නැහැ. ඕගොල්ලෝ එහෙම වුණාම ඔයාලා හිතන ඕගොල්ලන්ගේ අවුලක් කියලා නෑ. ඒකකී හැටි. පාඩම් කරන එකෙන් අපි දේවල් පුරුදු කරගන්නවා. නැවතත් බලදී ශනික මතක් වෙනවා. අපි විභාගයට සතියක් දෙකක් තියලා මේ එකක් නෑ රාය බලනවා ළමයි. ඒකට මේවා මතක් වෙනවා. ඕගොල්ලන්ගේ පැත්තෙන් දැන් කරන්න තියෙන උපන් වැඩේ කරලා තියන්න හිත හිතින් එක නතර කරන්න. මේක කරන්න බැරිව නෙවෙයි.